කුමාරතුංග මුනිදාසයන්ගේ හිංසැරය පරිච්ඡේදය 4 අලි උගුල. අලිරාළහාමි ඉද නොදත්තේය. කටුසුහාමි ඉද නොදත්තේය. හිවල්හාමි ගසට මුවාවී මොවුන්ගේ තරඟය අසා සිටියේය. අලිරාළහාමි ගිය පසු හේ එළියට අවුත් වටපිට බැලීය. කටුසුහාමිද සැඟවී සිටි තැනින් මෑත්ව වටපිට බැලීය. දෙදෙනාගේ ඇස් සමු විය. ආයුබෝවන් කටුසුහාමි. ආයුබෝවන් හිවල්හාමි. ඇයි කොටුසුහාමි රාළහාමිට එතරම් තරහ ගියේ? හා ඔබ අසාගෙන සිටියාද? අනේ මා දන්නේ නෑ හිවල්හාමි. රාළහාමි අද නොපිපුපුරුණා විතරයි. රාළහාමි එතරම් මහත් නොවේ නම් මම මෙතරම් හීන් නොවේ නම් අප දෙදෙනාගෙන් එකෙක් අද ඉවරයි. රාළහාමිට මා සොයා ගන්නට බැරි වුණා. මට රාළහාමි අල්ලා ගන්නට බැරි වුණා. හිවල්හාමි මදක් සිනාසුනේය. අල්ලා ගන්නට බැරි වුණා? නොවේද කටුසුහාමි. අල්ලා ගත්තා නම් ඔබ කුමක් කරනවාද? කුමක් කරනවාද කියා බලා ගන්නට තිබුණා තව ටිකකින්. යන්තම්වත් අහු වුණා නම් දැන් ඉතින් කුමක් කරන්නටද? හිවල්හාමි තවත් සිනාසුනේය. බොහොම හරි කටුසුහාමි, බොහොම හරි. බොහොම හරි නොවේ නම් හිවල්හාමි. ඔබ කුමක් සිතනවාද කියා මා දන්නේ නෑ. ලොක්කන් රටේ සිටි පළියට කුඩා උන් රට හැර යන්නටද? උනුත් රටේ හිටින්නට ඕනෑ. ඕනෑ නැති අන්දමට හැපෙන්නට ආවොත් ලොක්කන්ගේ තරම ඔවුන්ට හඳුන්වා දෙන්නට ඕනෑ. ඉතින් පින් නැති කටුසුහාමි, ඔබත් මමත් අලිරාළහාමිට කුමක් කරමුද? රාළහාමිගේ එක පයකටද ඔබ වැනි 100 දෙනෙකුත් මදි. ඔව් මදි. අප ඔහුගේ පය යටට ගියොත් නොවැ. ඉඩ ලැබුණොත් තනිමට අලි 100 දෙනෙකුත් මදි. නිකම් මැස දොඩවන්නට එපා කටුසුහාමි. ඔබ කුමක් කරනවාද රාළහාමිට? කියන්න ඒ රාළහාමිගේ නගුටේ ලෝම ගසක්වත් සොලවන්නට බැරිව හිඳගෙන කටේ දෙන උදාරම් තරම. හිවල්හාමි, ඔබ වැනි දීනයන් නිසා තමා මේ ලොක්කන් මෙතරම් ආඩම්බර. ඇඟපත ටිකක් මහත නම් ගත් කටට රාළහාමි, මම නිකම්ම කටුසුහාමි, ඔබ නිකම්ම හිවල්හාමි. ඒ හරියටම අලිරාළහාමි ඔහුට රාළහාමිය කියනවා. මටත් රාළහාමිය කියන්නට ඕනේ. නැත්තම් මා සමග දොඩන්නට එපා. ආහා තරහවන්නට එපා කටුසු රාළහාමි. රාළහාමි රාළහාමි. අනේ කී සැරේද කියා ගැන ගන්නටවත් බැරි වුණා. 10 සැරයක් මදි නම් 100 සැරයක්. ඒත් මදි නම් 10 සැරයක් වුණත් රාළහාමිය කියනවා. තරහවන්නට නම් එපා කටුසු රාළහාමි. කියන්න අලිරාළහාමි අසු වුණොත් ඔබ කුමක් කරනවාද? කටුසුහාමි මදක් සිනාසුනේය. හිසද වැනුවේය. කුමක් කරනවාද කියා බලාගත හැකි. එවිට තමා හිවල්හාමිටත් කටුසු රාළහාමිගේ තරම නොතේරෙන්නේ. ඉතින් කුමක් කරනවාද? නිකම් පුරසාරම් නොදඩා කියන්න. කටුසුහාමි තවත් සිනාසුනේය. හිසද හොඳටම වැනුවේය. හිවල්හාමි, මා එකක් කියනවා. ළඟදි දවසක අලිරාළහාමි මහ හඬ දීගෙන කැලෑව බිඳගෙන දිව්වේ නැත්නම් මගේ නම කියන්නට එපා. කුමක් කළාද කියා එවිට ඔබ දැනගන්නට ලැබේ. ඒ මහ සැරකාරයා, ඔව් එය මා දන්නවා. මගේ හීන් සැරයටත් ඔහු ටිකක් පෙන්නා බලන්න. අපේම වරදින් හිවල්හාමි අපි මේ නිවටව ඉන්නේ. ලොක්කන්ගේ ලොකුකම් පෙන්වන්නට ආවාම පොඩියන් පොඩිකමේ බලයත් පෙන්වන්නටම ඕනෑ. කවටකමට ගන්නට එපා. පොඩියන්ගෙත් එක්තරා බලයක් තිබෙනවා. ඇතැම් විට ලොක්කන්ට පොඩියන්ගේ සැරය වැදුනාම ඉවසන්නට බැරිව යනවා. නොවද හිවල්හාමි? ඔව් කටුසුහාමි. මට වැරදුනා. කටුසු රාළහාමි. මට ඉවසිල්ලක් නැහැ. ඔබ කුමක් කරන්නටද හිතාගෙන ඉන්නේ? කලාම පිළිවනි හිවල්හාමි එය දැනගන්නට. ඉතින් මට කියන්න කීවයින් වන වරදුකම? හැබෑවටම කරන්නට පිළිවන් නම් බැරි අය තමා කියන්නට බැරි.
කරන අය කියන්නේ නෑ හිවල් හාමි. කියන අය බොහෝ සෙයින්ම කරන්නෙත් නෑ. නිකම් බොරු පුරසාරම් දොඩන්නට එපා. නිවට කටුසු හාමි. අලිරාලා හාමි එන හඬ ඇසෙන විට ඔබ මේ කැලෑවේවත් සිටියොත් ඇති. හිතාගත්තාද මාත් මේ ඔබේ පුරසාරම් හැබෑවට ගත්තාය කියා. කටුසු හාමි සිනාසුනේය. හිසද වැනුවේය. හිවල් හාමි හැබෑවට ගන්නා දවස ඉක්මනටම ඒවි. මගේ නිවටකම මට තිබුණාවේ. එයින් හිවල් හාමිට ඇති පාඩුව කිම? එසේ නොවේ කටුසු රාලහාමි. මා ඒ කීවේ රාලහාමිගේ තරහ අවුස්සන්නටයි. රාලහාමිට තරහ ගියේ නෑ. බොහොම හොඳා. එසේ නොවෙයි. මෙවැනි බර කටයුතු දැනුම් තේරුම් එකෙකුට කියා බලා ගන්නවා නම් තමා හරි. එසේ කීවාම එහි වරදක් වේ නම් ඒ දැනගන්නට ලැබෙයි. මාත් මේ බලබලා ඉන්නේ ඔය අලිරාලට උගුලක් අටවන්නට තමා. අප දෙන්නා එකතු වුණාම කරන්නට බැරි එකක් නැහැ. කියන්න මට ඔබ සිතා ඉන්න සැටි. ඒ සැලවුණොත් හරියන්නේ නෑ. සැලවන්නේ කෙසේද? මා අවිශ්වාස කරන්නට එපා. මා රහස් රකින්නට හොඳට දන්නවා. පිට වෙතොත් පිට වෙන්නේ ඔබගෙන්. මගෙන් නොවේ. සැක නැතුව කියන්න. කටුසු හාමි ගසින් බැස අවුත් හිවල් හාමිගේ කනට ලං කළේය. හිවල් හාමි හිස වනමින් අසා සිට පුදුමය දැක්වීය. බොහොම හොඳා. බොහොම හොඳා. කාරිය හරියනවාට මෙන්නට කැටයි කියා කටුසු හාමි තවත් ධෛර්යය වඩා වෙන කිසිවක් කියාගත නොහැකිව බලා සිටියේය. කටුසු හාමි මේ තමා හිතූ තරම් බියසුල්ල ගුණවන බව ඔහුට දැන් පෙනේ. අනේ හිවල් හාමි පිට කරන්නට නම් එපා. පිට කළොත් කාරිය වරදිනවා වමයි. රාලහාමි කුමක් කියනවාද? මටත් ඕනෑ කවර උපායකින්වත් අලිරාලට පාඩමක් උගන්වන්නයි. රාලහාමි කිසි බියක් ගන්නට එපා. මා ඉන්නවා උපකාරයට. හිතූ හැටියටම කරන්න. කාරිය හරියනවාමයි.